ආයුබෝවන් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්නේ හොඳට ඉදුණු කෙසෙල් එලි කඩල පිටි සහ මී පැණි භාවිතා කරලා සම පැහැපත් කරගන්න පුළුවන් ෆේස් මාස්ක් එකක්. ඉතින් මේ මාස්ක් එක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම ආලේප කරන්න පුළුවන්. ෆේස් එකට විතරක් නෙමෙයි මුල් අත් කකුල් වලටත් ආලේප කරන්න පුළුවන් මේ මාස්ක් එක. ඉතින් ඉදුණු කෙසෙල් ගෙඩිය කෑවට පස්සේ අපි හැමෝම ලෙල්ල විසි කරනවනේ. ඉතින් ඒ කෙසෙල් ලෙලි අපේ සමට කොච්චර වටිනවද කියලා ඔයාලා දන්නවද? කෙසෙල් ලෙල්ලේ විටමින් C, විටමින් E, පොටෑසියම්, සින්ක්, යකඩ අඩංගු වෙනවා. මගේ channel එකේ වීඩියෝ බලන්නේ තාමත් subscribe කරලා නෙමෙයි නම් subscribe කරලා bell icon එකත් all දාගෙනම අපි යමු වීඩියෝ එකට. මේ මාස්ක් එකේ ගුණ මම මුලින්ම ඔයාලට සඳහන් කරන්නම්. කෙසෙල් ලෙලි කඩල පිටි මී පැණි මිශ්‍ර කරලා හදන මේ මාස්ක් එකෙන් සමේ තෙතමනිය ආරක්ෂා කරලා සම පෝෂණය කරනවා. සම වයසට යාම පාලනය කරනවා. ඔයාලා වයසට යෑම නෙවෙයි සම වයසට යාම පාලනය කරනවා. සමේ ඩල් ගති ඉවත් කරන්න උපකාරී වෙනවා. කුරුලෑ සමට ගොඩක් හොඳයි මේ ෆේස් මාස්ක් එක. කුරුලෑ ඒම පාලනය කරනවා. ඒ වගේම සමේ රැලි ස්වභාවය ඉවත් කරන්න උපකාරී වෙනවා. සම ග්ලෝ කරනවා. අපි දැන් ෆේස් මාස්ක් එක හදමු. ඕනම කෙසෙල් වර්ගයක ඉදුණු කෙසෙල් ලෙලි මේ මාස්ක් එකට භාවිතා කරන්න පුළුවන්. හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් හොඳට හොදලා ලෙල්ල ඉවත් කරගන්න. දැන් මේ ලෙල්ල පොඩියට කපා ගන්න. දැන් බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒකට කෙසෙල් ලෙලි ටික එකතු කරන්න. ඒකට කඩල පිටි මේස හැඳි එකහමාරක් වගේ මම එකතු කරනවා. මී පැණි තේ හැන්දක් වගේ එකතු කරනවා. වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරනවා. නැත්නම් බ්ලෙන්ඩර් වෙන්නේ නැහැනේ. ඒ නිසා වතුර අනිවාර්යෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරන්න. ඔයාලට මේ මාස්ක් එක අත් කකුල් වලටත් භාවිතා කරන්න හදාගන්න ඕන නම් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අඩු වැඩි වශයෙන් එකතු කරලා හදාගන්න. නිශ්චිත ප්‍රමාණයක් කියලා නැහැ. ඔයාලගේ ආලේප කරන ෆේස් එකට අත් කකුල් වලට ආලේප කරනවා නම් ඒ ඇති වෙන ප්‍රමාණයට හදාගන්න. දැන් මාස්ක් එක හදාගෙන ඉවරයි. හැදුවහම මෙන්න මේ වගේ. ඔයාලා දැන් බැරි වෙලාවත් බ්ලෙන්ඩර් කරන වෙලාවට වතුර වැඩි වෙලා දියර ගතිය ආවොත් ඒකට කඩල පිටි එකතු කරලා මෙන්න මේ පදමට හදාගන්න. දැන් ඔයාලා ළඟ තියෙන ක්ලෙන්සර් එකකින් එහෙමත් නැත්නම් ෆේස් වොෂ් එකකින් හොඳට මූණ හොදගන්න. දැන් පිරිසිදු කරගත්ත මුහුණේ සහ බෙල්ලේ මේ පැක් එක හොඳට ඇප්ලයි කරන්න. මේ මම ඇප්ලයි කරන විදිහට. ඉතින් ඔයාලට ෆේස් එකට විතරක් නෙවෙයි අත් කකුල් වලටත් මේ පැක් එක ආලේප කරන්න පුළුවන්. මේ මං අතේ ආලේප කරලා තියෙන්නේ මේ ඔයාලට පෙන්වන්නේ. විනාඩි 15ත් 20ත් අතර කාලයක් මේ පැක් එක වේලෙන්න තියන්න. දැන් සාමාන්‍ය ජලයෙන් සෝදලා ඉවත් කරන්න. ඊට පස්සේ අයිස් කියුබ් කීපයක් අරගෙන මෙන්න මේ විදිහට මූණේ ඇප්ලයි කරන්න. එකම තැන ඇප්ලයි කරන්න එපා. මූණේ හැම තැනම ඇප්ලයි කරන්න මේ විදිහට. ඉතින් තවත් ඔයාලව ලස්සන කරන දෙයක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.